ඊර්ෂ්‍යා version දෙකක් තියෙනවා. දුකේදී සතුටු වීමයි සැපේදී දුක් වීමයි. දෙකම ඊර්ෂ්‍යාව. දැන් ඔය ළමයින්ට මෙහෙම කියනව නේද? මම අහලා තියෙනවා සමහර ගුරුවරු මෙහෙම කියනවා. ගුරුවරු නෙමෙයි දෙමව්පියොත් කියනවා. ළඟ යාළුවට ගානක් හරියනවා නම් තමන් ඒ යාළුවට ඊර්ෂ්‍යා කරන්න එපා. හැබැයි තමන් දුක් වෙන්න කියනවා තමන් ගැන. ඒක හරියට නිකන් වත්ත පහලට ගිහින් එළදෙනගේ ගාතයක් කපාගෙන වරෙන් ලේන්න බෑ වගේ එකක්. ළමයි අනිත් කෙනෙකුට හරියනකොට තමන්ට දුකක් උපදිනවා නම් එතන තියෙන්නෙම අපි හිතලා කරත් නැතත් මොකද්ද? ඊර්ෂ්‍යාව. එතන තියෙන ඊර්ෂ්‍යාව. ඒක හඳුනගන්නේ. දැන් ඔන්න තව ළමයෙක් ගෙදරකට වාහනයක් ගේනවා. තව ළමයෙක්ගේ ගෙදර වාහනයක් ගේනවා. මේ ළමයට දුක හිතෙනවා අපිට නෑනේ. එතකොට ඒක බලන් ඉන්න ලෝකය ප්‍රශංසා කරයි. අනේ පව් ඊර්ෂ්‍යා කරේ නෑ. බලන්නකෝ Tamanට නෑ කියලා දුක් වුණා විතරයි කියයි. හැබැයි ඒක ආවේ ඊර්ෂ්‍යාව නිසා. වෙන්න ඕන දේ මොකද්ද? අනෙක් කෙනෙක්ගේ දුකේදී Tamanගේ හිතත් කම්පා වෙන්න ඕන. තව කෙනෙක්ගේ දුකකදී Tamanගේ හිත කම්පා වෙන ස්වභාවයට කියනවා නම. ඔහොම නෙමෙයි ඔය දරුවා අහලා තියෙන්නේ. නිකන් හතරක් අහලා ඒ හතර ලියනවා. අනිත් අයගේ දුකේදී Tamanගේ හිත කම්පා වෙන ස්වභාවයට කියනවා ළමයි කරුණාව.